අද සාකච්ඡා කරන්න තියෙන 2019 අවුරුද්දේ එක පත්‍රයේ පාර්ට් B වල පස්වෙනි ගාන මේ අවුරුද්දේ පස්වෙනි ගාන විදිහට ඇවිල්ලා තියෙන්නේ සම්භාවිතාව ගාන. හරි මම ගාන කියවන්නම්. ගාන ස්ක්‍රීන් එකේ වැටේ. සිම්පල් A එක්තරා මුරපදයක පාස්වර්ඩ් මුල් සංකේත දෙක 1 2 3 4 5 යන ඉලක්කම් අතරින් එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් බව දී ඇත. මෙම මුරපදයේ පළමුවන ඉලක්කම තෝරා ගැනීම සඳහා ශිෂ්‍යයෙක් එම ඉලක්කම් එක බැගින් ලියූ සර්වසම කාඩ්පත් පහක් අතරින් එකක් අහඹු ලෙස ගනී. ඉන්පසු එය ආපසු නොදමා දෙවන ඉලක්කම මේ නොදමා කියන දේ පොඩ්ඩක් හයිලයිට් කරලා තියෙනවා. දෙවන ඉලක්කම තෝරා ගැනීම සඳහා තවත් කාඩ්පතක් අහඹු ලෙස ගනී. හරි. එතකොට මේ රෝමන් ලක්ෂණ එකේ කියනවා ශිෂ්‍යයා අහඹු ලෙස ගන්නා ලද කාඩ්පත් වල තිබූ ඉලක්කම් දෙක දැක්වෙන නියැදි අවකාශය දී ඇති කොටුදැලෙහි x ලකුණ යොදා ලකුණු කරන්න. හරි. මම වෙලාවෙන් ඉඳලා මේ කොටුදැල බෝඩ් එකේ දාගත්තා. හරි. කොටුදැලේ මේ x අක්ෂයෙන් කියවෙන්නේ පළමු මොන ගැනීම. කාඩ්පතක එක කාඩ්පතක 1 2 එහෙම මේ විදිහට කාඩ්පත් පහක මාක් කරලා තියෙනවා. මේ වගේ 1 2 3 4 5 යන ඉලක්කම් පහ කාඩ්පත් පහක. ඊට පස්සේ මුරපදයක පළවෙනි අකුරු පළවෙනි ඉලක්කම් දෙක ගන්න මේ කියන්නේ. එතකොට මොකක් හරි බකට් එකකට හරි මොකකට හරි මේ කාඩ් ටික දාලා පළවෙනි අවස්ථාවේදී අත දාලා කාඩ්පතෙන් මේ බකට් එකෙන් මොකක් හරි කාඩ්පතක් එළියට ගන්නවා. හරිද? අත දාලා බකට් එකෙන් කාඩ් එකක් එළියට ගන්නවා. ඊට පස්සේ ඒ එළියට ගන්න කාඩ් එකේ තියෙන ඉලක්කම 1 2 3 4 5 ඔය පහෙන් එකක්නේ. සටහන් කරගෙන ඒ කාඩ් එක ආයේ ඒ බකට් එකට හරි මොකක් හරි අදාළ දෙයකට නොදමා මෙතන හයිලයිට් කරලා තිබ්බා නොදමා දාන්නේ නැතුව ඒක පැත්තකින් තියලා දෙවෙනි අවස්ථාවේදී ආයේ කාඩ් එකක් ගන්නවා. එතකොට මතක් වෙන්න ඕනේ හිතන්නකො බැරි වෙලාවත් අපි මේ පළවෙනි අවස්ථාවේදී ගන්න කාඩ් එක දෙක ලෙස සටහන් කරලා තිබු කාඩ් එක වුණොත් එහෙම දෙවෙනි අවස්ථාව වෙනකොට දෙක කියලා කාඩ් එකක් තියෙනවද? නෑ. දෙවෙනි අවස්ථාවේදී දෙක කියලා කාඩ් එකක් නෑ. මෙතන අපිට කියනවානේ රෝමන් ලකුණ එකේ මේ x ලකුණු කතර ලකුණු යොදන්නේ කියලා අපිට දැන්. එතකොට මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතන්න. පළවෙනි අවස්ථාවේදී වාට පළවෙනි එක සටහන් කරපු කාඩ් එක එකේ ඉලක්කම සටහන් කරපු කාඩ් එක හම්බුණා නම් ඒ හම්බුණාට පස්සේ බලන්න පළවෙනි අවස්ථාවේදී හම්බුණා නම් දෙවෙනි අවස්ථාවේදී කාඩ් එක තියෙනවද බලන්න පළවෙනි අවස්ථාවේදී හම්බුණා. හරි ඒ හම්බුණා නම් දෙවෙනි අවස්ථාවේදී කාඩ් එක තියෙනවද මෙයාලා බකට් එකේ තියෙනවද? නෑ. හිතන්නකෝ. හතරවෙනි කාඩ් එක හම්බුණා නම් හතර සටහන් කරපු කාඩ් එක පළවෙනි අවස්ථාවේ හම්බුණා නම් දෙවෙනි අවස්ථාවේදී හතරවෙනි කාඩ් එකක් තියෙනවද? නෑ නේ. බං අරකින් අරගෙන එක පැත්තකින් තියලා අංකය සටහන් කරලා පැත්තකින් තියෙනවා. එතකොට බකට් එකේ අදාළ වාජනේ හරි මොකේ හරි මේ හතර කියන ඉලක්කම සහිත කාඩ් එක දෙවෙනි අවස්ථාව වෙනකොට නෑ. එතකොට මෙන්න මේ මැද විකර්ණය මේ මැද කොටස මාක් වෙන්නේ නැහැ බලන්න. දෙකේ එක ගත්තොත් එක එක තියෙන්න පුළුවන් දෙවෙනි අවස්ථාවේදී. දෙකේ කාඩ් එක දැන් අරගෙන දෙවෙනි අවස්ථාවේ ගද්දි එක එක තියෙන්න පුළුවන් එක මාක් කරපු කාඩ් එක තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙකේ එක දැන් ගන්නවා. දෙක සටහන් කරපු එක දැන් ගන්නවා. අරගෙන ඊළඟ පාරත් මට දෙක එකක් ගන්න පුළුවන්ද? ඒවල දෙක එක ගන්නවා. දැන් ඊළඟ පාර දෙවෙනි අවස්ථාවේදී ගන්න පුළුවන්ද? නෑ. දෙවෙනි අවස්ථාවේ ගන්න නෑ. ඒක නොතමා කියලා ගන්න කිව්වා. එහෙනම් මෙයා මාක් වෙන්නේ. මෙයා මාක් වෙන්නේ. මේ බලන්න. මෙතනට ඇවිල්ලා මෙතනට ඇවිල්ලා හම්බෙන්නේ මෙතනත් 5 මෙතනත් 5. මේ බලන්න. මෙතනත් 4 මෙතනත් 4. මෙතන 3 මෙතන 3. ඒවා ආයේ හම්බෙන්නේ නැහැ. පළවෙනි අවස්ථාවේදී හම්බුණා. දෙවෙනි අවස්ථාවේදී හම්බෙන්නේ නැහැ. ඉතින් මාක් කරන්නේ නැහැ. දැන් මාක් වෙන්නේ මේ ටික කතර ලකුණ යොදන්න ඕනේ. හරි. හරි. එතකොට රෝමන් ලක්ෂණ එකේ කියන්නේ ඒ වගේ කතර ලකුණ යොදන්න කියලා. හරි. රෝමන් ලක්ෂණ දෙකේ කියනවා මුරපදයේ සඳහා ලබාගත් පළමුවන ඉලක්කම ඔත්තේ බවත්. හරි. හොඳට ගන්න මුරපදයේ සඳහා ලබාගත් පළමුවන ඉලක්කම ඔත්තේ බවත්. මෙම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවක් පසුව අනාවරණය කරගෙන ඇත. මෙම කොන්දේසි සපුරාලන සිද්ධිය නියැදී අවකාශය මත සලකුණු කර ඒ සම්භාවිතාව ලබා ගන්න. හරි. දැන් මොකද ගන්න කියන්නේ? මුරපදයේ සඳහා ලබාගත් පළමුවන ඉලක්කම ඔත්තේ බවක්. ඔත්තේ ඉලක්කම් කියන්නේ තේ ඉලක්කම් කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාව. උදාහරණයක් විදිහට 3 ගත්තොත් එහෙම 3 දෙකට බෙදන්න පුළුවන් ද හරියටම පූර්ණ සංඛ්‍යාවක් ලැබෙන විදිහට? නෑ. 3 දෙකට බෙදුවම වෙන්නේ 1.5
5යි කියලා. එතකොට මේක ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා. ඔත්තේ සංඛ්‍යාව කියන්නේ සරලව කෙටියෙන් මතක තියාගන්න දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා. එහෙනම් කාට හරි ප්‍රශ්නයක් එනවා. එහෙනම් මොනවද දෙකෙන් බෙදෙන සංඛ්‍යාවලට කියනවා? දෙකෙන් බෙදෙන සංඛ්‍යාවලට කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා කියලා. හරි. ඒතර ඔත්තේ සංඛ්‍යාව කියන එක අඳුරගත්තා. එහෙනම් දැන් කරන්න තියෙන්නේ පළවෙනි අවස්ථාවේදී ඔත්තේ සංඛ්‍යාවක් ගන්නවා. එහෙනම් ඔත්තේ සංඛ්‍යාව වෙනවා 1 3 5. වද 1යි 3යි 5. දෙකක් දෙකෙන් බෙදෙනවා. හතරක් දෙකෙන් බෙදෙනවා. ඒවා ඉරට්ටේ සංඛ්‍යා. ඊළඟට කියනවා එම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවක්. මේ හම්බෙන ඔත්තේ සංඛ්‍යාව ලබාගත්තු දෙවන ඉලක්කමට වඩා කුඩා වෙනවලු. ඒක පසුවල අනාවරණය කරගන්න. හිතන්නකෝ. මෙයා කොහොමත් නේ. හරි. බලන්න. මෙයා ඔත්තේ වෙන්න ඕනේ. තව දෙයක් තමයි මෙයා මේතනින් හම්බෙන ඉලක්කමට වඩා කුඩා වෙන්නත් ඕනේ. එහෙම කියන්නේ මෙතන. දෙවන ඉලක්කමට වඩා කුඩා වන බව පසුවනාවරණය කරනවා. හරි. එතකොට මේ බලන්න මේක ගැලපෙනවද කියලා බලමු. හරි. මෙයා එනවා මෙතනින් ඔත්තේ කියලා එනවා. ආයා හරි. මෙයාට වඩා මෙයා කුඩා වෙන්න ඕනේ. මෙතන තියෙන එක මෙතන තියෙන එක. එහෙනම් මෙයාව ගන්න පුළුවන්. මෙයාව පුළුවන්. එයි මේ මෙතන ඔත්තේ මෙයාට වඩා මෙයා විශාලයි. නැත්තම් මෙයාට වඩා මෙයා කුඩායි. මෙයාත් පුළුවන්. මෙයාත් පුළුවන්. මෙයාව ගත්තොත් එහෙම ආයව ගන්න බෑනේ බං. මෙතන ඉරට්ටේ මෙයාව ගන්න වෙන්නේ. මෙයාව ගන්න බෑ මෙතන කුඩායි. මෙයාව ගන්න බෑ මෙතන කුඩායි. මෙයාව නෑ. මෙයාව ගන්න පුළුවන්. මෙයාව ගන්න පුළුවන්. මෙයා ගත්තොත් එහෙම ඉතින් කවුරුත් ගන්න බෑ. ඉතින් කවුරුත්ම ගන්න බෑ. ඒතකොට එන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික තමයි කොටු දැලේ මාක් වෙන්න ඕනේ. වට කොට දක්වන්න තියෙන්නේ. ඒතකොට සම්භාවිතාව හොයන්න ගියපුවාම මෙතන බලන්න ඔක්කොම කතර ලකුණු කීයක්ද කියලා ගණන් කරගන්න ඕනේ. ඒක ගණන් කරගෙන ඉන්න ඕනේ. මහලු දෙයක් නෙමෙයි තියෙන්නේ බලන්න. 1 2 3 4 5 කීයද? 5යි. මේ පැත්තට 1 2 3 4 5. 5 5 25යි. එහෙනම් හම්බෙන තැන් 25ක් තියෙනවා. හැබැයි ওই 25යි 1 2 3 4 5 මොනවා වෙලාද? නැති වෙලා තියෙනවා. 25න් 5ක් අඩු වුණාම කතර ලකුණු භාගය තියෙන්නේ 20යි. කතර ලකුණු භාගය තියෙන්නේ 20යි. බලන්න මේ 20න් සම්භාවිතාව හොයන්නේ 20න් කොතරක් වට වුණාද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 20න් 6ක් යට වුණා. කොටු වුණා වට වුණා. එතකොට සම්භාවිතාව වෙන්නේ 20න් 6 මේක තවදුරටත් සුළු කරලා දැක්ුවේ හැකි. මෙයාව දෙකෙන් කපනවා 3යි. මෙයාව දෙකෙන් කපනවා 10යි. එහෙනම් සම්භාවිතාව ලිව්වේ හැකි අපිට 10න් 3යි කියලා. හරි. එතකොට එතන කොටු දැලට අදාළ කොටස ඉවර වෙනවා. ඊළඟට තියෙන්නේ B1. හරි. B එකත් අපි කියව ගමු. මේ වැඩි ඉවරයි දැන් මෙතනින්. B1 එන්නේ මෙහෙම. බලමු. B1 කියනවා කිසියම් රෝගයක් පැතිර යන අවධියක එම රෝග ලක්ෂණ පෙන්වූ පිරිමි 20 දෙනෙක්ද කාන්තාව 16 දෙනෙක්ද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ. එම සියලු කාන්තාවන් සැබවින් එම රෝගයේ පෙළුණු අතර පිරිමි අය අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා අයෙකුට රෝගය වැළඳී තිබීමේ සම්භාවිතාව 0.6ක් විය. මෙම සියලු දෙනා අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා ලබන අයෙකු පිරිමි හෝ කාන්තාවක වීම හා රෝගයේ වැළඳුණු හෝ නොවැළඳූ අයෙකු වීම පිළිබඳ සම්භාවිතාව දැකීම සඳහා අඳිනු ලබන රෝග සටහනක කොටසක් පහත දැක්වේ. රෝග සටහන කොටසක් අපිට ගානේ දීලා තියෙනවා. හරි. දැන් අපි මේ කියපු දේ ලියාගමු. දත්තේ ලියාගමුකෝ. පිරිමි කීයක් හිටියද? පිරිමි හිටියා ඔක්කොම 20ක්. මෙයා රෝග ලක්ෂණ පෙන්නලා. රෝග ලක්ෂණ පෙන්වූ පිරිමි 20ක් හිටියා. ඊට පස්සේ කියනවා කාන්තාව 16 දිනක්ද වෛද්‍ය කාන්තාව සියලු දෙනා හරි. එතකොට කියනවා කාන්තාවෝ හිටියලු 16ක්. මෙයාලා සියලු දෙනාම රෝගයෙන් පෙළෙනවා. මේ සියලු දෙනාම කාන්තාව සියලු දෙනාම මේ රෝගයෙන් පෙළෙනවා. හරි. ඊට පස්සේ කියනවා අහඹු ලෙස තෝරා ගන්නා අයෙකුට රෝගය වැළඳී තිබීමේ සම්භාවිතාවය. රෝගය වැළඳීම රෝගය වැළඳී තිබීමේ සම්භාවිතාව 0.6ක් වෙනවා. රෝගය
නොවැළඳීම අපිට සාමාන්‍ය තේරෙන්න ඕනේ ඒක කීයක් වෙන්න ඕනේ කියලා 0.4ක් වෙන්න ඕනේ කියලා. හරි. දැන් මම රුක් සටහන අඳින්නම්. පළවෙනි අත්ත මෙහෙම තියෙනවා. මෙතන පිරිමි, මෙතන කාන්තා. හරි. පිරිමි 20ක් හිටියා කාන්තාව 16ක් හිටියා. ඔක්කොම කීයක් එනවද එහෙනම්? 36ක් එනවා. ඔක්කොම 36ක් එනවා. එහෙනම් මේ 36 දෙනාගෙන් පිරිමි 20ක් ඉන්නවා. ඒ 36 දෙනාගෙන් ගැහැණු 16ක් ඉන්නවා. ඊළඟට මේ බලන්න පිරිමි පුද්ගලයෙකුට වැළඳීම රෝගය වැළඳීම පිරිමි පුද්ගලයෙකුට රෝගය නොවැළඳීම. හරි. මෙතන තියෙනවා රෝගය වැළඳීමේ සම්භාවිතාව 0.6යි. එහෙනම් අපිට කෙලින්ම මාක් කරලා රෝගය වැළඳීමේ සම්භාවිතාව 0.6යි. ඉතින් මම කලින්ම හොයාගත්තා රෝගය නොවැළඳීමේ සම්භාවිතාව වෙන්නේ කොච්චරද? 0.4ක් කියලා. ඊළඟට කාන්තා පාර්ශවය ගත්තාම මේක මාක් කරන්න ඕනේ හේතුව තමයි කාන්තාව ඔක්කොටම රෝගේ මොනවා වෙලා තියෙන්නේ? වැළඳිලා තියෙන්නේ. එහෙනම් ඒක මාක් කිරීමේ අවස්ථාවක් තියෙනවද? නෑ ඒක මාක් කිරීමේ අවස්ථාවක් නෑ. ඊළඟට B කොටස යටතේ රෝමන් ලක්ෂණ එකේ කියනවා අදාළ සම්භාවිතා සියල්ල දක්වන රුක් සටහන සම්පූර්ණ කරන්න. හරි අපි මේ වීඩියෝ තමයි වෙක් කරලා දෙන්නේ. ඊළඟට කියනවා රෝමන් ලක්ෂණ දෙකේ අහමු ලෙස තෝරා ගන්නු ලබන අයෙකු එම රෝගය වැළඳුණු අයෙක් වීමේ සම්භාවිතාවය සොයන්න. හරි. මේ බලන්න රෝමන් ලක්ෂණ දෙක තමයි මේ කරන්නේ. මේ රෝගය වැළඳුණු අයෙක් වීමේ සම්භාවිතාව. මේ බලන්න මම මේ ඉත්ත දිගේ යනවා. මේ ඉත්ත දිගේ යද්දි මට හම්බ වෙනවා කවුද? 36 20. 36 20. ඊට පස්සේ පිරිමි ඉත්ත දිගේ ගිහිල්ලා අපෙන් අහන්නේ රෝගය වැළඳුණු අයෙක් වීමනේ. පිරිමි දිගේ ගිහිල්ලා වැළඳීම දිගේ යනවා. එතකොට වැළඳීම තියෙන්නේ 0.6යි. අපි දන්නවා 0.6 කියන එක ලියුව හැකි 10න් 6 කියලා ඔය පොඩි පන්ති වල පාඩම් කරනවා. එහෙනම් මම මේක කෙලින්ම 10න් 6 කියලා ලියනවා. ඊට පස්සේ ඒ අත්තේ ආයේ නෑනේ වැළඳීම කියලා කැලලක් නෑ. මේ අත්තේ යනවා. මේ අත්තේ යද්දි මට කාන්තාව ඔක්කොම කාන්තාව සෙට් එකනේ හොයන්නේ. අපි දන්නවා කාන්තාව ඔක්කොටම වැළඳිලා තියෙන්නේ කියලා. එහෙනම් අත්ත වෙනස් කරපු හින්දා මම දානවා මොකද්ද? ධන ලකුණක් දාලා දානවා සම්භාවිතාව එතන 36න් 16. දැන් එකතු කරලා ගමු. බලන්න මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මෙතන එනවා මේව තියාගත්තොත් ලේසි හරි. දෙවලක් 6 කීයද? 12යි. මෙතන 36යි. මෙතන 36යි 16යි. එතකොට මම මෙතන එකතු කරනවා 16යි 12යි එකතු කරපුවාම 20යි 26යි 27යි 28ක් කියලා. මෙතන 36යි 28ක් කියලා. මම මේක තව පොඩ්ඩක් සුරු කරලා ගන්නම්. උඩ මම දෙකෙන් කැපුවොත් එහෙනම් මට එනවා 14 බෙදීම 18යි කියලා තව කැපෙනවා. මෙයා දෙකෙන් කපුවාම 8යි මෙයා දෙකෙන් කපුවාම 9යි. එහෙනම් මට සම්භාවිතාව වෙනවා 9න් 7යි. අනේ අපි කරා වැඩි. අතන 28යි 28 දෙකට කපනවා 14යි. හරි 36 දෙකට කරනවා. හරි. එහෙනම් 2019 එක පත්‍රයේ පාර්ට් B වල ඔක්කොම ගණන් අපි මේ වෙද්දි සාකච්ඡා කරලා තියෙනවා. වීඩියෝ සෙට් එක දාලා තියෙනවා channel එකේ. හරි එහෙනම් 2019 අවුරුද්දේම තවත් වීඩියෝ සෙට් එකකින් ආයෙ හම්බ